හලෝ කොහොමද ඔයාලගේ අවුරුදු? මම මේ බ්ලොග් එකකින් ගෙනාවේ මගේ ගෙදර අවුරුදු කෑම මේසේ මම කොහොමද රෙඩි කරේ කියලා. මහා ලොකු කෑම මේසයක් නන් නෙමෙයි ඉතින්. ඉතින් මෙහෙම ඉන්නකොට උදේ පාන්දරම මං ඕඩර් කරපු කැවිලි ටිකක් ආවා. කැවිලි ටිකක් ඕඩර් කරා. මේකෙන් තමයි ඕඩර් කරේ. අවුරුදු කැවිලි බොක්ස්. බලමු මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. පැකේජ් එක තිබ්බෙක මට හරියට මතක නැහැ. හරි පොඩ්ඩයි මම ඕඩර් medium, පැණි වලට තියෙන්නේ කැව් ඒක තමයි බලන්න ඕනේ. cookies මුං කැරඩි එතකොට ඔය වගේ කැවිලි පොඩ තමයි මම ඕඩර් කරේ. මේකේ තිබුණේ මට මතක මේකේ දොඩොල් තිබුණේ. මටත් හිතාගන්න බැරුණා මොනවද ඒකේ ආවේ කියලා. ඉතින් ඔය විදිහට තමයි මගේ කැවිලි මම ඕඩර් කරපු පාර්සල් එකේ තිබුණ කැවිලි වර්ග. මහා ලොකුවට ඕඩර් කරේත් නැහැ. මොකද ඊට පස්සේ නිකන් අපි කන්නේත් නැහැ වීසි කරනවා. ඉතින් මම මේ ගේ අස් කර ඉන්නකොට ඉතින් ඔය පොඩි දේවල් කැප්චර් කරගත්තා. ඒක තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් දැන් බලමු මේ අවුරුදු දවසේ මම කොහොමද මේ කෑම මේස රෙඩි කරේ කියලා. ඉතින් මං හරි ආසයි මේ වගේ පුංචි දේවල් වලින් ගෙදර ලස්සන කරන්න. මං හිතනවා ඔයගොල්ලොත් එහෙම ආස ඇති කියලා. තමන් ඉන්නේ ගෙදර ලස්සනට තියනකොට හරිම ඉතින් සිරියාවන්තකමක් තියෙනවා. මං මේ පාර කැවිලි මේසේ රෙඩි කරේ එක ඩිෂස් වලට තියලා නෙමෙයි. ඔක්කොම ලස්සන කැවිලි ප්ලැටර් එකක් වගේ හැදුවා මෙන්න මේ වගේ. මං හිතනවා ඒක ඔයගලන්ටත් අයිඩියා එකක් වෙයි කියලා. මම ඇත්තටම වීඩියෝ එක දැක්කා ඒගොල්ලෝ නම් වෙනම විදියකට හදලා තිබුණේ. ඉතින් මටත් හිතුණා ප්ලැටර් එකක් වගේ හැදුවොත් ලේසි කියලා. මොකද බොරුවට ඩිෂස් තියන්න නැතුව මෙහෙම තිබ්බම හරි ලස්සනයි කියලා හිතුණා. ඉතින් හැමදාම එක විදියට තියන්න ඕනේ නැහැ නේද? ඊට පස්සේ ඉතින් මං උදේ ගිහිල්ලා කඩාගත්තා පූජා කරන්නයි බුදු පහනට තියන්නයි. එතකොට පොඩ්ඩක් ඩෙකොරේට් කරන්න කියලා හිතුණා මගේ කැවිලි ප්ලැටර් එක. ඒකේ තමුතු ලස්සනක් තිබ්බා. ඔයගොල්ලොත් එහෙම කරා නම් ඉතින් ඒක අලුත් දෙයක්. ඇත්තටම මට නම් ලස්සනට තිබුණා. මං හිතනවා ඔයගොල්ලන්ටත් ඒක ලස්සනට පෙනෙයි කියලා මගේ කැවිලි ප්ලැටර් එක. ඉතින් මේ තියෙන්නේ මගේ පුංචි අවුරුදු කෑම මේසේ.
ඉතින් මං හිතනවා ඕගොල්ලොත් පවුල ඈත් එක්ක මේ වගේ ලස්සන්ට අවුරුදු කෑම්මේසයක් පිළියෙල කරලා අවුරුදු සමරන්න ඇති කියලා. ඉතින් ඔයාලා හැමෝටම මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා.